Welcome back to my YouTube channel. මේ දවස්වල ජපානයට ගොඩක් රස්නේ. ඉතින් සමර් සීසන් එකටත් ලෑස්ති වෙන ගමන් ජපානයේ ලස්සන shopping vlog එකක් යමුද? ඉතින් අද ලස්සන සෙනසුරාදා දවසක්. ගෙදරින් එළියට බැසට පස්සේ තමයි මට මතක් වුණේ මම මාස්ක් එකක් දාගෙන ඇවිත් නෑ නේද කියලා. ඉතින් ඒ නිසා මම ඩයිසෝ එකට ගිහින් මාස්ක් පැකට් එකකුත් ගත්තා. ඒත් එකම මම ගත්ත ඇලෝ වෙරා ෆේස් මාස්ක් එකක්. මේ දවස්වල රස්නෙට මේ ෆේස් මාස්ක් එක නම් ගොඩක් හොඳයි. එතන ගොඩක් වර්ග වලින් ගොඩක් ෆේස් මාස්ක් තිබුණා. ඒ හැම මාස්ක් එකක් වගේම කොරියන් ප්‍රොඩක්ට්ස්. ඉතින් ඊට පස්සේ මම ගියා රක්තෙන් ෂොප් එකට. එතනට ගියේ මගේ සිම් එකේ පොඩි වැඩක් කරගන්න. මම යොයක් එක දාලා තිබුණේ උදේ 10ට. මම විනාඩි 5ක් වගේ කලින් එතනට ගිහින් ඉඳපු නිසා 10 වෙනකන් චුට්ටක් ඉඳගෙන හිටියා. එතන වැඩත් ඉවර කරගෙන මම දැන් මේ යන ගමන් ඉන්නේ ටී-ෂර්ට් එකක් බලන්න. මේ මාසේ අන්තිමට මගේ කයිෂා එකේ යාළුවොත් එක්ක ඩිනර් අවුට් එකක් යන්න ප්ලෑන් කරගෙන තමයි ඉන්නේ. එදාට අඳින්න ටී-ෂර්ට් එකක් ගන්න හොනේස් එකට තමයි මම අද ආවේ. මේ ෂොප් එකෙන් මම නිතරම වගේ ෂොප් කරනවා. කම්ෆර්ටබල් මැටීරියල්ස් වලින් ඇඳුම් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිස් උනත් අපිට මැච් වෙන විදිහට තියෙනවා. ෂොප් එක ඇතුළට යද්දිම මට හම්බුණ මෙන්න මේ ටී-ෂර්ට්ස් ටිකට නම් මගේ පොඩ්ඩක් හිත ගියා. ඒ ඩිසයින් එකයි මැටීරියල් එකයි දෙකම මට සෙට්. හැබැයි තව චුට්ටකුත් එහාට ගිහින් බලලම එකක් සිලෙක්ට් කරගන්නවා කියලා හිතුවා. අන්තිමට මම black and white t-shirt දෙකක් select කරගත්තා. මෙතනිනුත් එකක් තමයි මම ගන්නෙ. ඉතින් බලලා අන්තිමට මෙන්න මේ කොලර් එක තියෙන black and white t-shirt එක තමයි මම ගත්තේ. ඉතින් ඊළඟට මම ගියේ t-shirt එක fit on කරලා බලන්න. මෙන්න මේ විදිහට තමයි ටී-ෂර්ට් එක තිබුණේ. ටී-ෂර්ට් එකට පේ කරලා මම ෂොප් එකෙන් එළියට එද්දිම මට හම්බුනේ කවද කියලා බලන්නකෝ. චූටි බව්වෝයි පූස්පටව්වෝයි ඉන්න ෂොප් එකක්. ජපානයේ මේ වගේ ෂොප් ගොඩාක් බලා ගන්න පුළුවන්.
ඉතින් මේ චූටි පැටව් දිහා නම් ඕනතරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. එයාලා හරිම පව්වනේ. හැමදාම ඉතින් මේ වීදුරු කූඩු ඇතුළටලානේ ඉන්නේ. අම්මා කෙනෙක් ඇවිත් එක්කන් යනකන් ඉතින් මෙහෙම තමයි. මේ දෙන්නගේ සෙල්ලම චුට්ටක් බලන්නකෝ. පුදුම දාංගලයක් තමයි මේ දෙන්නට තියෙන්නේ නම්.静かな夜の中で君のこと思い出すමෙතන මෙයාලට ඕන කරන ටෝයිස්, කෑම වර්ග, විටමින්ස් වර්ග වගේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතනත් චුට්ටක් වෙලා මෙහෙම ඉඳලා ඊළඟට මම ගියා ගෙදරකට ඕන කරන ඉලෙක්ට්‍රික් බඩු වගේක් බලන්න. මේ ව්ලොග් එක ගොඩාක් දිග වෙන නිසා ඒ වීඩියෝස් ටික මම මේකට ඇඩ් කළේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒ ව්ලොග් එක වෙනම ව්ලොග් එකක් විදිහකට ලබන සතියේ අරගෙන එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ.